අයිබෝවන් බොහොම ස්තුතියි අපේ පහුගිය වැඩසටහනට ලබා දීපු ප්‍රතිචාරයට හුඟ දෙනෙක් තාමත්ම හොඳ ප්‍රතිචාර ලබා දීලා තියෙනවා. ඒ වගේම මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මට ආපු පණිවිඩයක්. මම මේ පණිවිඩයට මනිෂ බොහොම ස්තුතියි. මම මනිෂගේ අවසරයකින් තොරව මනිෂ යපු මෙසේජ් එක කියවන්නම්. Hi Kingsley, I saw a video about helping new immigrants about providing advice in SLTV. I am Manish, an engineer working in Australia for 15 years now. I'm happy to assist anyone with any questions related to engineering field. To be specific, I am a mechanical engineer with construction background. Happy to help anyone free of charge if I can. බොහොම ස්තුතියි මනිෂ. හැම දෙයක්ම සල්ලි සහ මට මොනවද ලැබෙන්නේ කියන ආකල්පෙන් එහාට ගිහිල්ලා අපිට උදව් කරන්න පුළුවන් අයට අපිට වචනකින් හරි උදව්වක් කරන්න පුළුවන් නම් ඒ තොරතුරු නිවැරදිව ලබා දෙන්න පුළුවන් නම් අපි වැටිච්ච වලේ අලුතෙන් ආපු ළමයිනුත් වැටෙන්නේ නැතුව ඒ වල හරහා එහෙම නැත්නම් වලින් එගොඩ වෙලා එන්න කෙටි මාර්ග තියනවා නම් අපේ අත්දැකීම් එයාලට දෙන්න පුළුවන් නම් මෙතෙන්ට එන්න අපි ඒක හොඳ හිතින් සත්චේතනාවෙන් කරමු. මනිෂලා වගේ තව බොහෝ දෙනාට පුළුවන් අලුතෙන් ඇවිල්ලා ඉන්න ළමයින්ට උදව් කරන්න. ඒක නිසා නිසි පරිදි අවබෝධයෙන් ඔබ කරපු රිසර්ච් වලින් කාලය ඉතුරු කරන්න ඒ නංගිලා පල්ලිලට අවස්ථාව ලබා දෙන්න ඔබ කැමති නම් අපේ මේ වැඩසටහනත් එක්ක එකතු වෙන්න. අපිට මෙසෙන්ජර් හරහා පණිවිඩය එවන්න. ඒ වගේම සමහර සුදුසුකම් ඔබේ සමහර වෙලාවට ආසියාවට ලෝකෙටම ඔබ විතරයි වෙන්න පුළුවන් ඒ විශේෂ සුදුසුසා. ඒක නිසා අපි කැමතියි ඔබේ සුදුසුකම් එක්කම අපිට එවනවා නම් වඩා හොඳයි. එතකොට අපිට ඒ පිළිබඳ කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් කෙලින්ම ඔබට යොමු කරන්න ඔබේ අවසරය ඇතුව අපි එකපාරට කෝල් එකක් ගන්න. අපි අහලා බලලා ඔබේ රැස්වීම් නිවාඩු වෙලාවල් මග ඇරලා ඔබත් එක්ක කතා කරන්න සුදුසු වෙලාවක් හොයාගෙන අපි සලකුණු කරලා ඒ ප්‍රශ්න ඔබට යොමු කරන්න. එhmenan මම වැඩිපුර කතා කරන්නේ නැහැ. කෙලින්ම අද දවසේ දැවෙඩ ප්‍රශ්න වලට යොමු වෙනවා. SLTV අපේ මේ ප්‍රශ්න වලට උත්තර හොයන වැඩසටහනට ටිකක් අමුතු ආකාරයේ ප්‍රශ්න ටිකක් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් මේ ඩ්‍රයිවිං ලයිසන්ස් සම්බන්ධ ප්‍රශ්න. මං හිතනවා මම ප්‍රශ්නේ කියවන්න කලින් මම නිරුදකව අරගෙන තියාගන්න. මොකද මං මේ වගේ ප්‍රශ්නයක් ආපුවම ඒ දවස්වල මං ආපුවම කතා කරේ නිරුදකට. නිරුදක තමයි මේ ඇඩ්වාන්ස් ඩ්‍රයිවිං සම්බන්ධව ඉන්න ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්. ඒ සම්බන්ධව ක්වොලිෆිකේෂන් තියෙන, ඒ සම්බන්ධව සුදුසුකම් ලැබපු කෙනෙක් නිසා නිරුදක මම නිරුදකව ඩයල් කරන්න. හලෝ නිරුදක කොහමද? මේ කතා කරන්න හදන්නේ අපි SLTV එකෙන් පොඩි වැඩසටහනක් කරනවා. ප්‍රශ්න එන එක එක්කෙනාට එන ප්‍රශ්න වලට හැබැයි නොමිලේ තමයි උත්තර දෙන්න ඕනේ. මේකට මම ගෙවීමක් කරන්නේ නැහැ නිරුදක. ඒක නිසා මේ අපිට කෙටි උත්තර පොදුවේ දෙන්න පුළුවන් උත්තර වලට ගියාට කමක් නැහැ. නිරුදක මාලේ මම ප්‍රශ්නේ ලියලා එවලා තියෙන විදිහටම කියවන්නම්. I completed my license process until license verification. I have my practical test next month, but my license got expired last week. Still, am I eligible for a practical test? Can I get my license? මොකද ආයේ ප්‍රශ්නේ. Kingsley, thank you call එක දුන්නාට. මෙහෙම වාගේ අහපු පළවෙනි ප්‍රශ්න තියෙන එකම solution එක තමයි දැන් අපි හුඟ දෙනෙක් දන්නේ නැති දෙයක් තමයි අපි අපේ ලංකාවේ ලයිසන් එකක් අරන් ආවම ඒ ලංකාවේ ලයිසන් එක expire වුණොත් අපි හිතනවා අපිට අපේ මෙහි වික්ටෝරියා වල තියෙන ෆුල් ලයිසන් එක ගන්න බෑ කියලා. හැබැයි මේකට කන්ඩිෂන්ස් දෙක තුනක් තියෙනවා. එකක් තමයි පුළුවන් ලයිසන් එක එක්ස්පයර් වුණාට ඒක අවුරුදු 5කට වැඩි එක්ස්පයර් වෙලා නැත්තම් අපිට පුළුවන් වික්ටෝරියාවේ ඩ්‍රයිව් ටෙස්ට් එක කරලා ඉවරලා ඊට පස්සේ මෙහි ෆුල් ලයිසන් එක ගන්න. අනිත් දේ තමයි අපි ලයිසන් වෙරිෆිකේෂන් වලට යනකොට ලංකාවේ පාස්පෝර්ට් එක අවශ්‍ය වෙනවා. හැබැයි ලංකාවේ පාස්පෝර්ට් එක අවුරුදු 2කට වැඩිය එහෙම නැත්නම් අපි දුව ෆොරින් පාස්පෝර්ට් එකක් නම් ඒක අවුරුදු 2කට වැඩිය පරණ අපිට අපේ ලයිසන් එක ගන්න කටයුතු වලට බාධාවක් වෙනවා. හැබැයි ලයිසන් එක එක්ස්පයරි එක හිතන්නකෝ දැන් සුමානකට ඉස්සෙල්ලා එක්ස්පයර් වුණා කියලා ඒක අවුරුදු 5ක් යනකම් ඇතුළත තියෙන කාලය සීමාව ඇතුළත අපිට වික්ටෝරියා ලයිසන් එකේ ටෙස්ට් එකට ගිහිල්ලා අපිට මෙහි වික්ටෝරියා වල තියෙන ලයිසන් එකේ ගන්න පුළුවන් ෆුල් ලයිසන් එකක් විදිහට. ඒක අපිට ඉෂුව එකක් වෙන්නේ නැහැ. හැබැයි මම මේකට පොඩි දෙයක් ඇඩ් කරන්න කැමතියි. අපි මේ ලංකාවේ හුඟ දෙනෙක් කරන දෙයක් තමයි මාස 6 එක්ස්පයර් වෙනකන් ඉඳලා තමයි අපේ අය ලයිසන් එක ගන්න එන්නේ. මම ඔක්කොටම ඇඩ්වයිස් කරන්න කැමති හුඟ දෙනෙක් නොදන්නවා අපි මාස 6 එක්ස්පයර් වෙලා එක දවසක් හරි ගිහිල්ලා වික්ටෝරියාව ලයිසන් එක අරන් නැති වුණොත්
ලංකාවේ ලයිසන් එකෙන් ඔස්ට්‍රේලියාවේ ඩ්‍රයිව් කරන්න අවස්ථාවක් නැහැ. එහෙම වෙලා පොලිසියට අහුවුණොත් එයාලා නැවැත්තුවොත් නවත්තල වගේ ලයිසන් චෙක්කයක් ගියොත් එහෙම ලයිසන් එකක් නැහැ කියලා තමයි වැලිඩ් ලයිසන් එකක් නැහැ ඔස්ට්‍රේලියාව ඩ්‍රයිව් කරන්න. එහෙම වුණොත් වගේ දඩෙන් $988ක් වෙනවා. ඉතින් කල්පනාකාරී වෙන්න ඕනේ අපි ඩ්‍රයිව් කරනකොට අපේ ලයිසන් එක ඇවිල්ලා මාස 6ක් ඇතුළත ගන්න. හැබැයි ලයිසන් එක එක්ස්පයර් වෙලා ලංකාවේ ලයිසන් එක එක්ස්පයර් වෙනවා කියන එක බය වෙන්න එපා. අවුරුදු 5ක් ඇතුළත නම් ඔයාලට ෆුල් ලයිසන් එකට යන්න පුළුවන්. SLTV ගෙනන මේ ප්‍රශ්නවලට උත්තර හොයන වැඩේ දැන් ටිකක් ජනප්‍රියයි කියලා අපි දන්නවා. හැබැයි සමහර වෙලාවට ඔබ යොපු සියලුම ප්‍රශ්නවලට අපිට මේ එක එපිසෝඩ් එකකින් උත්තර හොයන්න බෑ. සමහර ඒවාට අපිත් රිසර්ච් කරනවා. ඒක නිසා ටික දවසක් දෙන්න. අපි පුළුවන් තරම් සාධාරණව, පුළුවන් තරම් සවිස්තරාත්මකව, පුළුවන් තරම් සුදුසුකම් සහිත අයගෙන් ඒ උත්තර අරන් දෙන්න. එතකන් දන්න කියන අයට මේ පණිවිඩය කියන්න අපි පුළුවන් තරම් අනිත් අයට උදව් කරන කමියුනිටි එකක් හදාගන්න බලමු. එහෙමනම් දැනට ඇති. මම කින්ස්රත් නායක.